හයි යාළුවනේ කොහමද ඔයගලන්ට? ඉතින් අදත් මම ලොග් එකක් ඔයගලන්ට අරගෙන ආවා අම්මයි අම්මත් එක්ක සැලොන් යනවා. මොකද අපේ අම්මට මොහරි විශේෂ දෙයක් කරගන්න ගන්න උනාන් පස්සේ අපි සැලොන් ගිහලා අම්මගේ හෑර් එක කලර් කරගන්නවා, අයිබ්‍රෝස් ටිකක් එම හදා ගන්නවා. මොකද එයා ඒවට අපි අම්මා එච්චර කැමති නැහැ. ඉතින් අපි ආස නම් හැඩ කරන්න. ඉතින් ඒ හින්දා ඉතින් බලෙන් එක්කගෙන ගිහින් තමයි මේ ටික කරගන්නේ. මොකද එයා ආසන එයා පුරුදු වෙච්ච තැනක් තියෙනවා. මොණ්ඩියක් අවුරුදු 25ක් වගේ මට හිතෙන හික්කඩුවේ මෙතනම මොණ්ඩි සලූන් එක තියෙන හික්කඩුවේ. කවුරුත් දන්නවා ඇති මොණ්ඩියක් හරිම සරල හොඳ චාම් කෙනෙක්. ඉතින් අපි එතන ඉඳන් වැඩ ටික කරගෙන අලුත් ඕරෝ කැෆේ එකට ආව හික්කඩුවේ තියෙන. හරිම සතුටුයි හික්කඩුවේ වගේ එකක් දාපේගෙන මට නම්. ඉතින් මම මෙතෙන්ට එන්න බබල් ටී බොන්න. ඉතින් ඇත්තම කිව්වොත් අපේ බබාට බොන්න ආස හින්දා එයාට මේ මම ප්‍රොමිස් වුණා ගේන්නම් කියලා. ඉතින් ඔයාලට පෙරද මේක සීල් කරන විදිය ආයේ ටේක් අවේ අරගෙන යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මාර විදියට සීල් පැකේජින් මාරම හොඳයි. නැත්තම් KFC එකේ ගෙදර ගියනකොට මේ කොකාකෝලා එක හැල්ලා ඉවරයි බෑග් එක ඇතුළෙම. ඉතින් මේක පැකේජින් නියමයි සුපිරි. ඉතින් ඔයගොල්ලෝ මට ඒ ගැන කියන්න හිතුණා. ඉතින් ඔයගොල්ලෝ බීලා නැත්නම් බීලා බලන්න. ඉතින් මේ පේනවනේ. එයාට වැනිලා මට ස්ට්‍රෝබෙරි ඇත්තටම කිව්වොත් මේ දෙකම හරිම රහයි. රීසනබල් ප්‍රයිස් එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පේන්නේ අපි ඒක ප්‍රයිස් එක මට හිතෙන විදිහට 700 ගාණක් දෙකේම. කොහමද 1400 ගාණක් මට කියා. මේ ඉතින් ඊට පස්සේ මම ආසම චොකලට් තමයි මේ චොකලට් එකක් තමයි මේ. ඉතින් ඒකත් කාලා හවසය ඒ ලොග් එක ඉතින් එතනින් ඉවරයි දවස. ඉතින් මේ තවත් අලුත් දවසක් මට අපේ ගෙදර කට්ටිය එදා පොඩ්ඩක් බිසි මම විතරයි හිටියේ. මට කෑම ටිකක් හම්බුණා අපේ නැන්දගෙන්. ඉතින් එදා මට රජ කෑමක් ඉතින් බන් පිට්ටු ඉන්දියාප්ප රොටි හැලපු හරිම රසයි. ඉතින් මං කෝපි එකක් බිබී හිටියේ. ඉතින් මට ඉතින් මේ කැම ටිකක් කාලා අපිට ගමනක් යන්න තිබ්බා. මම ඔයගොල්ලෝ අපි කොහෙද ගියේ කියලා පෙන්නන්නම්. ඉතින් මේ ඉන්න අපි කට්ටිය අපි ආව අපේ නෑනලයි ගෙදර. ඉතින් එයා පේනවනේ. අපේ බබා පේනකොට මල්ලි කරන දේම කරනවා. ඉතින් ඊට පස්සේ අපට ලන්ච් එක හදලා තිබ්බා. අපි ගියනකොට 2යි ගානයි. මේ රසයි නෑ රසයි. වෙනස් නෑනේ. නෑනට කියන්නේ. අපවත් දෙයට. රසයි. අපට බලන්න. රසත් එක්ක හොඳට තියෙනවා. අයියෝ මස්. රසයක්. එදා අපි සුදුට වගේ නෑ. දැන් ගිහලා මස් කන්න මං බය නෑ. මං කයින්ද? ඒවල අවුලක් නෑ. ඒවල අවුලක් නැද්ද? කොලෙස්ටරෝල් අර මේ මස් පොඩක් හොඳයිද? මන්න කම යන්න කන්න කාල අපි නො කෑවට අපි කාලා තියෙනවා. රහයි නෑ. එළුම අත්තම රහයි. පිපුණිගේ පළවෙනි අත්දැකීමද? අම්මා දෙන සතුටු දෙල්ලේලි. අම්මා කන්න කැමරක් හදන. ඉතින් අපේ නෑනා අපිට රෑටත් ඩිනර් එක හදලා තිබ්බේ. ඊට පස්සේ අපි ඉතින් රෑට දවල්ට ඔක්කොටම හවසට කාලා ගෙදර ආවා. ඊට පස්සේ මේ ඊළඟ දවසේ රෑ අපි ගියා අපේ ලොකු අක්කගේ බර්ත්ඩේ එක. අපේ නංගිතයි මේ රස කේක් එක හැදුවේ. ඉතින් මේ එයා කියන්නේ අනේ දැම්ම මේ වීඩියෝ එක ගන්න එපා මෙහෙම. මොකද එයා ඉතින් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා මේ රස කේක් එක හදලා අපේ අක්කට ඉතින් සර්ප්‍රයිස් කරන්න මේ අම්මා කියලා කේක් එකක් ඕඩර් කරලා නංගිගෙන් හදලා දෙන්න කියලා. ඉතින් නංගි ඉතින් කැම්පස් ගිහිල්ලා එළ තමයි ඔක්කොම වැඩ කරලා ආවේ. වීඩියෝ ගන්න කැමති නෑ මූණ කැතයි දැන් මෙහෙම මහන්සි පාටයි කියලා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය මෙහෙම ඉතින් අක්කේ කේක් කට් කරලා අපි ඉතින් ආවා. මොකද එයා හිතුවේ එයාට හරි සතුටුයි. මොකද සීයා සනීප වෙච්චින්ද අම්මා හොස්පිටල් ගිහලා සීයාගේ ඔපරේෂන් එක කරේදා. ඉතින් අපි කට්ටිය ඉතින් කොහොම හරි ඒ දවසේ වැඩ ටික අම්මගේ ඉවරලා එනකම්ම රෑ 10 යද්දි ඊට පස්සේ අපේ අක්කා මෙහෙම කේක් කට් කරලා අපි කට්ටිය මේ ගෙදර එන්න හදුවා. ඒ තාක් ඉක්මනට කෑම හැදුවා අපට කන්න. මේ යාගේ කෑම හරිම රසයි. ඉතින් තාත්තා රටින් ආවන් පස්සේ මේ මොකද හම්බුනේ නැහැ යාගේ කෑම වෙලා දෙන්න යාට. ඊට පස්සේ ගෙදරට ආවන් පස්සේ එහෙම
කරන්නේ නැහැ ඉතින්. එයා ඉක්මනට රෑ 10ත් පාස් හසට අපට චිකන් හදලා පරිප්පු හදලා පපඩම් හදලා බොන්චි හදලා අල තෙල් දාලා රස කෑම ටිකක් හදලා දුන්නු උණු අපි කාලා ගෙදරේදී හරියටම 12ට 20ක් වගේ. ඊට පස්සේ අපි ඒව කාලා ගෙදර ආවා. මට ඔයගොල්ලන්ට ඉතින් දැන් මම මේ පෙන්නන ලොග් එකේ මේ කොටස අලුත් දවසක් තමයි ඉතින්. මොකද ඉතින් දැන් vlogs මම වීඩියෝ වැඩි ඇත්තටම කරන්නේ නැති තරම් ඉතින් මගේ සතියක දවස් ගෙවුණු විදිය තමයි මම ඔයාලට ඔයගොල්ලන්ට මේ ලොග් වලින් අරන් එන්නේ. මං ඉතින් අපේ අම්මටයි තාත්තටයි මේ වෙනිවල්කට තම්බලා තමයි මේ දෙන්නේ. අපේ තාත්තා හරි ආසයි මේව බොන්න. ඉතින් මොකද රට ඉන්නකොට මේව හම්බෙන්නේ නැහනේ. ඉතින් තාත්තා ආසයි ආවමව බොන්න. සෝස පාටයි කපුල් අම්මා බර වැඩි. ඉතින් අද මම පෙඩිකියුර් එකක් කරන්න හදන අම්මටයි තාත්තට. මම ඉතින් ඒ කියන්නේ අපේ තාත්තා ඉතින් රටනේ ඉන්නේ. ඉතින් අම්මා ඉතින් ලංකාවේ අපේ අය දන්න ඕනේ ඉතින් ගැහණු කට්ටිය ඉතින් කොහොමත් අම්මගේ කරන ජොබ් එකත් එක්ක ඒකත් එක්ක අම්මගේ ඉතින් පොඩ්ඩක් එක දේවල් වෙනවා කකුල් දෙකට නිතරම. ඉතින් මේ අපේ තාත්තා ඉතින් මේ ගහපු දෙයක් කාටද විස්තරයක් කියමුට ඇත්තට මතක නැහැ. මම ඉතින් ඒ උපදූප ටිකත් අහගෙන පෙඩිකියුර් එකක් කරන්න පටන් ගත්තා අම්මගේ නේල් පොලිෂ් රිමූව් කරලා. ඉතින් තාත්තා හරි සැටිස් එකේ ඉන්නේ. එයා හරි ආසයි මේ වගේ හෙඩ් මසාජ් ඒ වගේ දේවල් වලට ඉතින් මං ඉතින් ඇත්තම කිව්වොත් මේව කරන ගොඩක් සතුටින් මං කොහොමත් ආසයි. අම්මා වුණත් ඇඳුමක් පැළඳුමක් වුණත් අම්මටත් තාත්තටත් කාට වුණත් දෙන දෙයක් මං හරි ආසාවෙන් දෙන්නේ. මං කරන දේවල් ක්‍රීම් එකක් වුණත් පෙඩිකියුර් එකක් වුණත් ඇඳුමක් පැළඳුමක් වුණත් කෑබීමක් වුණත් මං හරි ආසයි. ඒක මට පුළුවන් ඉස්තරම් විදියට අපි ගිහිල්ලා රෙස්ටුරන්ට් එකකින් කන ඉදට හරි මගේ ආදරය කරන අයට මගේ දෙමව්පියන්ට මම කෑම බීමක් දෙන්න ආසයි. ඉතින් මම මේ හොඳට ක්ලීන් කරලා මේ දේවල් ඉතින් ඔයගොල්ලෝ දන්නනේ පෙඩිකියුර් කරන විදිය හොඳට සැනිටයිසර් එක දාලා බොඩි වොෂ් මොනවා හරි ෂැම්පූ දාලා දෙහි දාලා උණු වතුර දාලා තමයි මුලටම මම ස්ටෙප් පටන් ගත්ත කකුල් හොඳට පොඟවගෙන. ඊට පස්සේ ඉතින් මේ පේනවනේ මෙයාටත් මේ දේවල් කරන්න ඕනේ. තාත්තගේ කොපි ස්ක්‍රබ් එක දාලා තියනකම් මෙයාටත් මේව කරා. ඉතින් යාට හරි කිචි ඔන්න බලන්නකො මොකද වෙන්නේ කියලා. Kichilo. Gila yana udah ingin kata beker loh. Kopi karawala tuan हो गया रे. yang මොකද තුවාල තියෙන කොම්පියුටර් කරන්නේ මගේ පෙඩිකියුර් එකේ ලාස්ට් ස්ටෙප් එක තමයි දැන් යන්නේ. හොඳට මම කකුල් දෙක බොඩි ලෝෂන් කරලා මසාජ් කරනවා අම්මගේ තාත්තගේ. මොකද අපේ තාත්තට හරිම සැටිස්. ඉතින් එයා අර සනීපයි. ඉතින් ඇත්තම කිව්වොත් අපි මේ බොඩි මසාජ් හොඳට මම පොඩක් නිල ඒව පොඩක් තෙරපන්න දාන්නවා. ඉතින් අර පොඩක් මසාජ් කරන අපේ අම්මලාත් අපේ අම්මා හරි ආසයි කොහොම මසාජ් කර අතපය මසාජ් කරන අපේ අම්මා නම් හරි මාසයි. ඉතින් අපේ අම්මා නම් මට මේ සුකුරුත්තම් වලට හවුනට තාත්තා හවුවෙන ඉතින් අවුරුද්දට දෙපාරක් වගේ. ඉතින් මම කොහොමත් එයාලා ගැන ගොඩක් කියන්නේ හොයලා බලනවා. ඇඳුම පැළඳුම එක දේවල් කොහොමත් එයාලා මං කියන දේවල් කරනවා. ඇඳුමක් පැළඳුමක් වුණා මං කියන ඕනම සුකුරුත්තම් වැඩක් ඉතින් ඇත්තම කිව්වොත් ඒ දේ වරදක් නැත්නම් ඒගොල්ලෝ ඇත්තටම කරනවා. ඉතින් මොකද මං එහෙම ළමෙක් මං ඒගොල්ලෝ ගැන අර හොයලා බලනවා. මෙහෙම හැඩට ඉන්න මෙහෙම අඳින්න මෙහෙම කරන්න කියන දරුවෙක් මං. ඉතින් මං මේ කරන දේවල් ගැන මට මං ගැනම තෘප්තිමත් වීමක් තියෙනවා. ඉතින් මගේ සතියක දවස ගෙවුනේ මේ විදියට තමයි. ගොඩක් කාලෙකින් තමයි ලොග්ස් මං ඇත්තටම දාන්න නැති තරම් මට මේකෙන් ඉන්කම් එකක් අර එහෙම බලාපොරොත්තු වෙන්නේ මං කරන්නේ ආවොත් එහෙමයි නාවොත් එහෙමයි. ඉතින් ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා මට like එකක් comment එකක් දාන්න. ඔයාලා ඉතින් ඔයගොල්ලෝගේ family එකත් එක්ක ඇත්තටම කාලේ ගත කරන්න. මොකද අපි චුට්ට කාලයක් තමයි දෙමෝපියොත් එක්ක රැඳෙන්නේ නිතරම. ඉතින් මගේ මේ සතිය ඇත්තම මගේ family එකත් එක්ක තමයි ගත කරේ. එහෙනම් ඉතින් මගේ ලස්සන යාළුවනේ ඔයාලා කැමති නම් මම subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා මාව මට පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි මගේ ලස්සන යාළුවනේ.